මේ මතක් වෙච්ච ඉදිරියේ කතා කරන්නේ දැන් සුරාජ් එක්තරා අවස්ථාවක ගායනයක් කරා. ඒ කියන්නේ මේ මුල් කාලෙද නේද? සංගීත කණ්ඩායමක එහෙම පිහිටුවගෙන හිටියා නේද? නෑ සංගීතය එහෙම නෙමෙයි මම සංගීතය ඉගෙන කොහමද ඔබට හොඳට ගයන්න පුළුවන්? නෑ මම ගායකයෙක් වෙන්න කැමති නෑ. එහෙම හඳුනනවට මම කැමති නෑ. සංගීතය මම හැදෑරුවේ චිත්‍රපට සංගීතය. කේමදාස මාස්ටර්ගේ ෆවුන්ඩේෂන් එකේ හිටියා. කේමදාස ෆවුන්ඩේෂන් එකේ හිටියා. හිටියෙම මේ මට චිත්‍රපට සංගීතය ගැන ඉගෙන ගන්න ආසාව. කේමදාස මාස්ටර් ලංකාවේ එයා ගැන මට රිසර්ච් එකක් කරන්න. අදටත් මම ඒක කරනවා. එයා කොහොමද එයාට මේ මේ හැඟීම් එන්නේ කොහොමද එයා මේ චිත්‍රපටිවල මේ වගේ මොකද මගේ චිත්‍රපටියේ මට දැනුම විතරයි අවශ්‍ය වෙන්නේ. රංගනයට පිළිබඳ දැනුම සහ චිත්‍රපටි පිළිබඳ චිත්‍රපටි කියන්නේ ජීවිත. ඉතින් ඒක හොයාගෙන යනකොට ඒක ඇතුලේ සංගීතයේ ඔය ඔක්කොම විශ්ව මේ කලාවක් ඇතුලේ මේක ඉගෙන ගන්න එක තමයි සිද්ධ. හරි. දැන් සුරාජ් දැන් අපි මේ වර්තමානයේ ගත්තම දැන් ඔබ ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ ආවේ බොහොම ප්‍රේමණීය ප්‍රේමවන්තයානේ. ඉතින් මිනිස්සු ගොඩක් ආදරය කරේ විශේෂයෙන්ම තරුණයන් ඔබට පෙම් බැන්දේ ඒ සුරාජ් කියන ප්‍රේමවන්තයාට. දැන් මේ ප්‍රේමවන්තයා අද පහු කාලීනව ටිකක් වෙනස් වෙගෙන යනවා. සහ දැන් අද තිරගත කරන ෆාදර් ගැන කතා කරොත් ඒක ටිකක් වෙනස්ම චරිතයක්. කැමති ඒ ගැන ඒ කියන්නේ මට මේ මොකක්ද මේ වෙනස නැත්නම් ඒ චේන්ජ් එකට ගියේ කොහොමද කියලා දැනගන්න. ඒකේ කළු දැන් ප්‍රේමවන්තයා ලැබෙන්නේ නැද්ද? නෑ කළු චරිතයක් වුණත් ඒකෙත් ඒ අමුතු විදිහේ ප්‍රේමවන්තයෙක්. ඒක දේශපාලඥයානේ. නෑ ඒක ඇවිල්ලා තියෙන්නේ ඔහු පාතාලේ සම්බන්ධයි. ඉතින් මේ ඔහු ඒකෙත් කියන්නේ කුඩි ළමයිට ඒ කියන්නේ ඒ වගේ වෙනම ප්‍රේමණීය කතන්දරයක් තමයි ඒකෙත් තියෙන්නේ. ඉතින් හැබැයි ඒක නරක පැත්තක් තියෙනවා. මම කැමති මේක ඇතුලේ එක චරිත තුළ ජීවත් වෙන්න. චරිතය තුළ ජීවත් වෙනවා කියන්නේ ඒක මෙහෙම කියන්න බෑ. ඔව්. දැන් ඒ කියන්නේ ඔයාලට චරිතව අපේක්ෂා කරන චරිත තියෙනවද? ඔව්. මට ඕනම චරිතයක් මම කැමති ඒක කරන්න. ඕනම චරිතයක්. දැන් මෙතෙක් කළ ඒ චරිතත් එක ගත්තම සුරාජ්ගේ තියෙන හොඳම වාට වාගේ ධාරිතා උපරිමේ දාපු චරිතය හැටියට දැනෙන්නේ මොකක්ද? මට හැම එකකටම මම කැමති. නමුත් මම ඉස්සරහට හිතනම් තව ධාරිතාව දාන්න පුළුවන් කියලා. මොකද හැම චරිතයකටම අපි කියන ප්‍රී වර්ක්අවුට් එකක් තියෙනවා. ඒ වගේම තාමත් අර ප්‍රේමවන්තයාගේ චරිතයට ඕකේ කැමති. ඒ චරිතවලටනේ. ඒකනේ තාමත් මේක රැඳී. ඉතින් ඒ තිරේ නැත්නම් කැමරාව ඉදිරියේ ප්‍රේමවන්තයා සැබෑ ජීවිතයේදී තාම ප්‍රේමවන්තයෙක් නෙවෙයි. ඉතින් ප්‍රේමවන්තයෙක් මොකද හිතෙන්නේ? එක කාලට එක ප්‍රේමවන්ත වෙනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රේමවන්තයෝ ඒ කියන්නේ අපිට නොකියුවට ඔව් මේ බොහොමයක් ඉන්නේ නැති. මම කියන්නේ මේ පෞද්ගලික ජීවිතේ මම එහෙම කියන්නේ මෙහෙමනේ සඳහන් දැක. අපි ශාස්ත්‍රයේ තුල පෞද්ගලික ජීවිතය ගැන ලොකුවට මේ කතාවට නෙමෙයි මම කියන්නේ. ඒක සමාජ මාධ්‍යවල හැම වෙලාවම අපි ඒක එළියට පෙන්නගෙන ඉන්න ඕනේ නැහැ කියන එක මතේ මම ඉන්නේ. දැන් ඒ වුණාට ඒගොල්ලෝ අපේක්ෂා කරනවා බල මේ විමසනවා සුරාජ් තාම මැරි කළා නෑ නේද? පෙම්වතියක් නැද්ද? ඉතින් තරු චරිතයක් වුණා මෙහෙම තමයි. ඉතින් ඒගොල්ලෝ කැමතියි දැනගන්න විස්තර. මෙහෙමයි. ඇත්තටම අවස්ථා ගොඩකදී මම විවාහ වෙන්න ගියා සම්පූර්ණයි. මට විවාහ වෙන්න එහෙම මේ විවාහ වෙන්නම ගිහිල්ලා නැවතුන තැන් තියෙනවා. ඒ මොන වගේ හේතු හින්දාද සුරාජ්? ගොඩක් වෙලාවට මම බලන්නේ ක්වොලිටිස් මනුෂ්‍යත්වයේ තියෙන ගුණාත්මකකම බලනවා. මං කියන්නේ එහෙම වුණේ නැහැ කියලා. නමුත් ඔය කියන අපි බලාපොරොත්තු වෙන හැම දෙයකටම වඩා මිනිස්සුගේ ක්වොලිටිස් තියෙනවා. මනුෂ්‍යත්වයේ තියෙනවා. අවංක නැහැ හැමෝම. නමුත් යම් කිසි දුරකට අවංක වෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ ඔයා එතනදී අවංකද? ප්‍රේමය කියන මාතෘකාවේදී මෙහෙමයි. මං කිව්වේ ඒකනේ විවාහ වෙන්නම ගියා කියලා. ඒ වගේ වෙලාවදී මං අවංක වුණා.
අවංක වෙලා විවාහ වෙන්න නමුත් ඒ පාර්ශවය අවංකුණේ නැද්ද? ඒ මෙහි කියන්නත් බෑ. ඒක අවංකත්වයට වඩා මං කිව්වා ක්වොලිටිස් තියෙනවා කියලා. මං ගොඩාක් අය දුර බලනවා. ඒ කියන්නේ මං දැන් මේ හදිස්සි නෑ මට. ඇයි මිනිස්සු හදිස්සි වෙන්නේ කියන ප්‍රශ්නය ආවොත්. ඇයි අපි හදිස්සි වෙන්නේ? මොකටද? අපි විවාහ වෙලා ළමයි හදන්නද? ළමයි හදලා මොනවද බලාපොරොත්තු? ඒ කියන්නේ එතනින් ඉවරයිද? නෑනේ. නමුත් ඊට වඩා දෙයක් මේක ඇතුලේ තියෙනවානේ.